හැම දිනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඔන්න ගොඩාක් දවසකින් වුණත් ඉතින් 2025 අවුරුද්දේ අන්තිම දවසයි 2026 පළවෙනිම දවසයි අපි ගෙවපු එක කතා කරන්න ඔයාලත් එක්ක එකතු වෙන්න හිතුවා. ශ්වේත සඳේරට නුඹේ පාළු මකාලා ඉතින් 31 වෙනිදා උදේ ගෙදර පුතුම වැඩ ගොඩක් තමයි තිබුණේ. ඊවල් දොරවල් ලස් කරන්න, කකුළු දැල් කඩන්න. ඉතින් ওই වැඩ ගොඩ කොහොම හරි ඉවර කරගන්නත් ඕනේ අතරේ ඊයේ අපි ගියා මරකපල චොයිස් එකට පුංචි බඩු ටිකක් ගේන්න. කඩේකට ගියාම නම් කිසිම ලස්සන බඩු ගොඩක් තමයි තියෙන්නේ. ගෙදරට ඕන කරන බඩු, සෙල්ලම් බඩු, ඉතින් ඕන දෙයක් මේ කඩේ තියෙනවා. සිය බඩු තියෙන පැත්තට ගියාට පස්සේ ඉතින් එන්න හිතුනේ. හරිම ලස්සන බඩු ටිකක් තියෙන්නේ. ඉතින් අන්තිමට කොහොමින් හරි චූටි පුතාගේ පර්ස් එකට හොඳ ගානකට විදලා අපි ගෙදරට ඕන කරන පුංචි බඩු ගොඩකුත් තරන් ආවයි. හැට පීදනා සේපාලිකා පවා කිව පෙම් කතා ඇසුනා මේ හිතේ සරා නොදනී මගේ ජනවාරි පළවෙනිදා කේක් එකක් තාව මා වශී කළා ආලගීත ගායනා ඇසේ විරපුරා රස බුරත් කොලේ හැඩේ තියෙන කේක් එකක් දාමු කියලා එයා තමයි යෝජනා කරේ. නීල ජලේ ඕලු මලේ ස්වී පරදාලා ඒවිදියේ සරසීලා තමගේ ස්නේහ ගගේ නෑකිමිදීලා ආයන සැලුන් එකේ වැඩට ආවා. ඉතින් අද රැයට පොඩි ගමනකුත් යන්න හිතාගෙන ඉන්න නිසා කොච්චර කරදර වුණත් ඔක්කොම වැඩ ටික හරිම සැහැල්ලුවෙන් සතුටින් ඉවර කරගත්තා. දිවා හීනයේ පවා ප්‍රේමරූ රටා ඇඳුනා පාරමී පුරා පෙම් කාරණා කියා ඒවතේ ශ්‍රියාව පස්සනකොට චූටි පුතාගේ CB එකේ යාළුවෙක් කළා ප්‍රේම තැසයා වුණා 31 වෙනිදා නිසා කොහොම හරි ඒ ගමනත් සොන්නා ශ්වේත සඳේරට නුඹේ පාළු මකාලා කොහොම හරි 2025 අවසාන දවසේ ගැවසී හරිම ලස්සනට ගෙවිලා ඉවර වෙලා යනවා. තාම නැතේ ආල කතා ඇයට කියාලා ඇරිමසාවී හැමෝම එකතු වෙලා හරිම සතුටින් කාලා බීලා නීල ජලේ ඕලු මලේ ස්වී පරදාලා ඒවි ඇතියේ සැරසීලා තම ඇගේ ස්නේහ ගගේ ඉතින් අපේ ගෙදර ඉන්න චන්දිය ප්‍රේමසිනානේ පෑවෙලා කියලා එහෙම ගානක් තියෙනවා නේ නටන හැටි. ඉතින් කොහොම හරි වෙලාව ගෙවිලා ගිහිල්ලා ඔන්න 2025 අවුරුද්ද ඉවර වෙන්න තව පොඩි වෙලාවයි තියෙන්නේ. සිසිලේ අලුත් අවුරුද්ද උදා වුණා.
ඉතින් සුපුරුදු විදිහටම උදේ නැගිටලා ගෙදර වැඩ ටික ඉවර කරගෙන හරි පින්වන්ත වැඩකට යන්නයි මේ සූදානම. අපි වාර්ෂික වෙදෙන ලබනවරු ආරම්භයේ දානමය පින්කරමකට සම්බන්ධ වෙන්නයි අලුත් අවුරුද්ද හා පුරා කියලා මේ ගියේ. පවුලේ ඥාති හිතමිතුරන් එක්කලා මේ ලස්සන ආරම්භයේ ගෙවපු පැය ගාන නම් පුදුම වාසනාවක් කියලායි දැනෙන්නේ. මේ සබා දහම නිසා හිතට පුදුම නිදහස් බවක් දැනෙනවා. ජීවිතයේ තියෙන තීට්ටු ගතියට මේ වගේ තැනකට ඉතින් ඉඳලා හිටලා හරි යන්න පුළුවන් නම් ඒක අපේ හිතට පුදුම සහනයක් නේද කියලා හිතෙනවා. දකින්න තැන ලස්සන දේවල් විතරයි ඇස් දෙකට පේන්නේ. ඉතින් දානේ පූජා කරගන්න වෙලාවත් ආවා. හැමෝම හරි ආසාවෙන් බලාගෙන හිටපු වෙලාවක් මේ. ඉතින් අපි මේ වැඩ ටික ඉවර වෙලා ඔන්න ඉතින් ජීවිතේ වැඩිපුරම යන්න ආස නගරයට යන්නයි මේ ඉතින් ලෑස්ති වෙන. ඔයාලා මං වගේ නෙවෙයි ලෝකවාසී සියලුම දෙනාගේ වාසනාවට දකින්න ලැබෙන වාසනාවන්තව නගරයට යන්නයි මේ හදන්නේ. දකින්න තැන දාගැබ් වැව් පොකුණු ඔන්න ඉතින් අනුරාධපුරේ පින්බීමට අපි අවශ්‍ය වෙනකොට ළඟා වුණා. ජය ශ්‍රී මහ බෝධිහාමුදුරුවන්ගේ මහසාය රජාණන් වහන්සේගේ ආශිර්වාදය අරන් අලුත් අවුරුද්දේ මුල් දිනේම එන්න ලැබිච්ච එක මොනතරම් වාසනාවක්ද කියලා මට හිතුණා. ගොඩාක් රැ වෙනකම් මහසෑය ළඟ ඉඳගෙන පිළිච්චියලා වන්දනා කරලා ගොඩක් රැ වුණාට පස්සේ අපි හරිම සතුටින් ඉතින් එතනින් පිටත් වුණා. ඉතින් 2025 අවසාන දවසයි 2026 මුල්ම දිනේ මේ විදියට හරිම සතුටින් ගෙවිලා ඉවර කරගන්න පුළුවන් වුණා. ඉතින් ඒ ගැන මට නම් හරිම සතුටක් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා.